ඉතින් මේ ඔක්කොම සද්ද ඔයාලට මේ කාලේ නම් හොඳටම හුරු පුරුදු සද්ද. ඉතින් අද අපි කතා කරන්න යන්නේ SLD තනිමල් වෙතින් මෙන්න මේ කොහා ගැන තමයි. අද කතා කරන කොහා ගැන A to Z ඒ හින්දා මේ වීඩියෝ එකේ අවසන් තප්පරේ තෙන් රැඳී ඉන්න කියලා මා ආරාධනා කරනවා. එහෙනම් අපි වැඩි කතා ඕනේ නැහැ දැන් මෙයන් වීඩියෝ එකට. ඉතින් අපි කතා කරොත් එහෙම මේ කොහා කියන්නේ මොන කුලයට අයත් සත්ත්වෙක්ද කියලා කිව්වොත් එහෙම මෙයා අයත් වෙන්නේ කුකුල් විශේෂයට. ඉතින් කුකුල් ගණයට තමයි මේ කොහා අයත් වෙන්නේ. ඊට පස්සේ අපි දැන් යමු එහෙනම් පෙනුම බලන්න. පෙනුම ගැන කියන්න තියෙන්නේ මේ පිරිමි කොහා කළු පැහැතිය වගේම දිලිසෙන නිල් පාටක් හෝ කොළ පැහැයකින් දැක ගන්න පුළුවන් ඔයාලට. ඉතින් ගැහැණු කොහාගේ ශරීරය බැලුවොත් එහෙම දුඹුරු පැහැයට හුරු අලු පාටක් තියෙනවා වගේම සුදු පැහැති ලප සහ ඉරි වලට දැක ගන්න පුළුවන්. මේ පේන්නේ ඔයාලට දැන් මේ ඉන්නේ ගැහැණු කොහේ. ඉතින් අපි දැන් යමු එහෙනම් හඩ පැත්තට. ඉතින් හඩ ගැන කියවුවොත් එහෙම තියෙන්නේ පිරිමි කොහාගේ හඩ නම් ඔයාලට හොඳටම හුරු හද්දේ. ඔයාලට දැන් මේ ඇහෙන්නේ පිරිමි කොහේගේ සද්දේ. ඉතින් ඔයාලට දැන් මේ වුනේ පිරිමි කොහෙක්ගේ සද්දයක්. ඉතින් ඔයාලට ඒක පේනවා ඇති ඔයාලා හොඳටම අහලා තියෙන සද්දේ. ඉතින් දැන් අපි බලමු ගැහණු කොහෙක්ගේ සද්ද කොහොමද කියලා. ඉතින් පිරිමි කොහාට වඩා නම් ටිකක් වෙනස් වෙනවා. එහෙනම් අපි බලමු ගැහණු කොහෙක් කොහොමද සද්ද කරන්නේ කියලා. ඉතින් ඒ ඔයාලට ඇහුනේ ගැහණු කොහෙගේ සද්දයක්. ඔයාලට පේන ඇති කටහඬවල් දෙකේ කොහොම වෙන සද්ද තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම දැන් අපි යමු එහෙනම් යාළගේ වාසස්ථාන මොනවාද බලන්න. ඉතින් වාසස්ථාන කියද්දි මෙයාලට ඉතින් වාසස්ථාන නැහැ. ඉතින් මොයාලට මොකද මෙයාලා කූඩු හදන්න දන්නේ නැහැ. ඉතින් අපි මෙයාලා කොහොම බිත්තර වලින් බිහි වෙන විදිහත් ඉදිරියට කතා කරනවා. දැනට කිව්වොත් එහෙම මෙයාලා වාසය කරනවා කියන්නේ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ වනාන්තරවල උද්‍යානවල සහ ජන සංකීර්ණ ප්‍රදේශවල තමයි මෙයාලව අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාවෙත් ඔයාලට මෙයාලා ඔයාලා දන්න හොඳට මෙයාලා සංචාරක පක්ෂියෙක් කියලා. ඒ ලංකාවෙත් මෙයාලා විසිනවා. ඒ හින්දා ලංකාවේ විසින්නත් පුළුවන් අතර තවත් කිව්වොත් එහෙම මෙයාලගේ ආහාර මොනවාද කියලා ඔයාලා දැකලා ඇති ගොඩක් දුරට මෙයාලා කුරුළු ලෑල්ලටත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ වගේම තව කිව්වොත් එහෙම කුරුළු ලෑල්ල දාන ඕන එකක් කනවා මෙයාලා. ඒ වගේ විශේෂයෙන් කිව්වොත් ඉතින් පළතුරු, බෙරි වර්ග සහ කෘමීන් ආහාරයට ගන්නවා. ඉතින් තවත් කිව්වොත් එහෙම මෙයාව තමයි මෙයාලගේ තියෙන ලොකුවටම කියන්න තියෙන කාරණා ටික. එහෙනම් අපි යමු මෙයාලා කොහොමද බිහි වෙන්නේ කියලා බලන්න. ඉතින් මෙයාලා කිව්වොත් එහෙම පරපෝෂිත ජීවියෙක් තමයි මේ කොහා කියන්නේ. ඉතින් ඔයාලා හොඳටම අහලා ඇති. කපුටක කූඩුවේ ගිහිල්ලා හෙවිලිය බිත්තර දාලා ඒ යාලා ලොකු වෙලා ඒ කතාව වල හොඳට දන්නවනේ. ඉතින් ඒ කතාව වගේම ඔයාලා දන්නවද කොහොමද කොහා ගිහිල්ලා ඒ කෙවිලිය ගිහිල්ලා කොහොමද කපුටගේ කූඩුවේ බිත්තර දාන්නේ කියලා. මං කියා දෙන්නම්. ඉතින් ඔයාලා ගොඩක් කට්ටිය දානවා කියලා අහලා තිබ්බට ඒක කොහොමද යාලා ගිහින් දාන්නේ කියලා නම් අහලා නැතුව ඇති මං හිතන්නේ. ඉතින් කිව්වොත් එහෙම කොහා ගිහින් කපුටගේ කූඩුවේ බිත්තර දාන්නේ මෙන්න මේ විදියටයි. ඉතින් මුලින්ම ගිහිල්ලා කොහා කපුටු කූඩුවක් ළඟට වෙලා කෑ ගහනවා ඉතින්. ඉතින් කෑ ගහද්දි මේ කපුටු ටික ඇවිස්සෙනවනේ කපුටු පන්නන් එනවා මේ කොහාට කොටන්න කියලා. ඉතින් කොහාගේ පස්සෙන් කපුටු පන්නගෙන යනකොට කූඩුවේ කවුරුත් නැහැනේ. ඉතින් ඒ වෙලාවේ තමයි කෙවිලියගේ වැඩේ පටන් ගන්න. කෙවිලිය ඉල්ලා කපුටු කූඩුවේ බිත්තර දානවා. ඉතින් ඒ කපුටු කූඩුවේ බිත්තර දැම්මට පස්සේ කොහා පැටවුත් කළු පාටයි. ඒ වගේම කපුටු පැටවුත් කළු පාටයි. ඉතින් මේ දෙකම කළු පාටින් දැන් මේ කපුටොන්ට ඉතින් මෙයාලව දන්නේ නැහැ. ඉතින් මෙයාලා කොහා පැටවු කියලා එහෙම මෙයාලත් එයාලව ඇති දෙඩි කරලා ලොකු මහත් කරනවා. ඉතින් පස්සේ ඊට පස්සේ මෙයාලා ඉතින් කෑ ගහන්න පුළුවන් වයසක් එනවනේ. කෑ ගහන්න පුළුවන් වයසෙද්දී මෙයාලා කෑ ගහන්න පටන් ගන්නවා. ඉතින් කපුටු පැටවු කෑ ගහන එකේ කොහාලගේ වෙනස වල හොඳටම දන්නවනේ. කපුට කාකා ගනකොට මෙයා කෝ කියලානේ කෑ ගහන්නේ. ඉතින් ඒ විදිහට ඒ සද්දෙන් තමයි මේ කපුටු අඳුරගන්නේ මෙයාලා අපේ පැටවු නෙවෙයි. ඒ හින්දා
කපුටෝ ඇවිල්ලා ලොකු කපුටෝ මේ පොඩි කොවුල් පැටවුන්ට කොටනවා. ඉතින් කොටද්දී බොහෝ දුරට මේ කපුටෝ අනිවාර්යයෙන්ම මැරෙනවා. මැරුම් නැත්තම් මෙයාලව කූඩුවෙන් එළියට දානවා බිමට වැටෙන්න. එහෙමත් ඉතුරු වෙච්ච සතෙක් තමයි ඔය සාමාන්‍යයෙන් ඉතුරු වෙන්නේ. ඔය දැන් ඔයාලට ඇවිල්ලා ඉන්න කොහා වුණා ඒ විදිහට කපුටු ප්‍රහාරයකින් ලක් වෙන්න අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ අමාරුවෙන් තමයි මෙයාලා බෝ වෙන්නේ. ඉතින් කපුටෝ හින්දා මෙයාලා ඔයාලට පේනව නේද කොච්චර වුණත් මෙයාලට කූඩු හදාගන්න බැරි වුණත් මේකේ කොහාගේ කෙවිලියගේ තියෙන එකමුතු බව. ඉතින් දෙන්න එකතු වෙලා තමයි මේ ගේම ගහන්නේ. ඉතින් ඔයාලා මං හිතනවා ගොඩක් කට්ටිය මේ කතාව දන්නේ නැතුව ඇති කියලා. මේ විදිහට තමයි ඔයාලගේ ඔයාලා මේ දකින්න කොහාලා බිහි වෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලා දැන් මේ පේන්නේ කොහා පැටියෙක් ඔයාලට පේනවා ඇති. එයා නම් වෙන් කරලා ගත්ත පැටියෙක්. මෙන්න මේ වගේ කොටලා බිමට දැම්මමත් ඉතුරු වෙච්ච එකෙක් තමයි ඔය ඉන්නේ අනිවාර්යෙන්ම. නැත්තම් ඉතින් එයා බේරිච්ච කෙනෙක් වෙන්නත් ඕනේ. එහෙනම් තවත් කියන්නේ ඉතින් කිව්වොත් එහෙම කොහා කියන්නේ අවුරුදු කාලයට රට වටේම ඒ කියන්නේ ලංකාව වටේම දැක ගන්න පුළුවන් සත්‍යයක් තමයි. මොකද මෙයාලා අප්‍රේල් කාලේට තමයි ලංකාවට එන්නේ. ඒ හින්දා ලංකාව පුරාම ඒ කාලේට වල මේ කොහාව දැක ගන්න පුළුවන්. එහෙනම් අදට අපේ වීඩියෝ එක අවසන්. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් අපි මේ වගේ වටිනා තොරතුරකින් හමු වෙනකම් අදට මම සමු ගන්නවා. ඔයාලා හැමෝටම ජය.